හරි 2022 පේපර් එකේ පළවෙනි ගාන ගණිත අභ්‍යුහන මූලධර්මයේ භාවිතයෙන් සියලු n අයත් z ධන සඳහා සියලු n අයත් z ධන සඳහා එක යට r වතාවක් r ධන 1 මෙන්න මේ පද r වලගේ එකේ ඉඳන් n දක්වා මෙන් පද n ප්‍රමාණයක එකතුව n බෙදීම n ධන 1 බව පෙන්වන්න බව සාධනය කරන්න කියනවා. මේ සඳහා භාවිතා කරන්න කියන්නේ ගණිත අභ්‍යුහන මූලධර්මය. ගණිත අභ්‍යුහන මූලධර්මයේ භාවිතා කරද්දී ඔයාලා දන්නවා ඒකේ පියවර 3ක් තියෙනවා. පළවෙනි පියවර තමයි n සමානයි 1ට ප්‍රතිඵලය සත්‍යයි කියලා පෙන්වන්න ඕනේ. ඊට පස්සේ n සමානයි p සඳහා ප්‍රතිඵලය සත්‍යයි උපකල්පනය කරන්න ඕනේ. මේ උපකල්පනයේ භාවිතයෙන් n සමානයි p ධන 1 සඳහා ප්‍රතිඵලය සත්‍යයි කියලා පෙන්වන්න ඕනේ. එහෙනම් අපි ওই පියවරවල් තුනට යමු. මුලින්ම n සමානයි 1 සඳහා මේක ප්‍රතිඵලයේ සත්‍ය වෙනවද කියලා බලනවා. n සමානයි 1 සඳහා ප්‍රතිඵලයේ සත්‍යද බලන්න වම් අත පැත්තට n සමානයි 1 ආදේශ කරපුවම ඒ කියන්නේ මේ සාධාරණ පදයට 1 ආදේශ වෙන්නේ. එක පදයයිනේ අපි ගන්නෙ. n සමානයි 1 කියන එකෙන් අදහස් වෙන්නේ මේකේ අපි එක පදයක් සලකනවා. ඒ කියන්නේ මෙතන පද n ප්‍රමාණයක් තියෙනවා. පද එකක් වෙද්දී එයාගේ එකතුව. එයාගේ අගය. එතකොට n වෙනුවට 1 දාන්නේ. එතකොට මෙතන අගය එනවා භාගයයි කියලා. දකුණු අත පැත්තෙත් ඒක වෙනවද බලමු. දකුණු අත පැත්තේ n වෙනුවට 1 දාපුවම දකුණු අත පැත්තෙත් අගය එනවා භාගයයි කියලා. එහෙනම් මට කියන්න පුළුවන් n සමානයි 1 සඳහා මේ ප්‍රකාශනයේ සත්‍යයක්. n සමානයි 1 සඳහා ප්‍රතිඵලයේ සත්‍ය වේ කියන්න පුළුවන් මට. ඊළඟට මම සත්‍ය වේ. ඊළඟට n සමානයි p සඳහා ප්‍රතිඵලයේ සත්‍යයි උපකල්පනය කරනවා. n සමානයි p සඳහා ප්‍රතිඵලයේ සත්‍යයි උපකල්පනය කරනවා. මේ p කියලා කියන්නේ ධන නිකලයක්. p අයත් z ධන. එහෙනම් මේ n වෙනුවට p ගත්තාම මට මේ ප්‍රකාශනය ලියා ගන්න පුළුවන් r සමානයි 1 ඉඳන් පද p දක්වා පද p ප්‍රමාණයක එකතුව මට එනවා මේ දැන් n වෙනුවට මම දාන්නේ p. p බෙදීම p ධන 1යි කියලා. ඊට පස්සේ මම n සමානයි p ධන 1 සඳහා මේ ප්‍රතිඵලයේ සත්‍යයි කියලා සත්‍යයි කියලා පෙන්වන්න ඕනේ මේ උපකල්පනය භාවිතා කරලා. 1 සඳහා ප්‍රතිඵලයේ සත්‍යයි පෙන්වීම. එහෙනම් මට වම් අත පැත්ත ලියා ගන්න පුළුවන් පද p ධන එකක එකතුව කොහොමද? n වෙනුවට මම p ධන 1 දානවා. එහෙනම් සාධාරණ පදේ මෙයාගේ මේක. එහෙනම් දකුණු අත පැත්ත මට ලියන්න පුළුවන් පද p ප්‍රමාණයකට p ධන 1 වෙනි පදේ එකතු වෙනවනේ. එහෙනම් පද p ප්‍රමාණයක් කියලා කියන්නේ මොකද්ද? 1 ඉඳන් r සමාන 1 ඉඳන් p දක්වා පද ප්‍රමාණයකට p ධන 1 වෙනි පදේ එකතු වෙනවා. එතකොට සාධාරණ පදේ මේක නම් p ධන 1 වෙනි පදේ කියන්නේ මොකක්ද? p ධන 1 වෙනි පදේ කියන්නේ මේ r තියෙන හැම තැනකටම p ධන 1 වැටිලා දාලා ලියනවා. එතකොට මෙතන p ධන 2 වෙනවා. දැන් අපි අර උපකල්පනයේ භාවිතයෙන් අපි ලිව්වා මොකද්ද? r සමාන 1 ඉඳන් p දක්වා පද ප්‍රමාණයක එකතුව p බෙදීම p ධන 1ට සමානයි කියලා. එහෙනම් මම මෙන්න මේ ප්‍රකාශනය මෙතෙන්ට ආදේශ කරනවා. එහෙනම් මෙයාගේ මේ එකතුවේ වෙනුවට මට මෙතෙන් ලියන්න පුළුවන් p බෙදීම p ධන 1 කියලා. ඊට පස්සේ මේක සුළු කරන්න ඕනේ. මේ ප්‍රකාශනය සුළු කරපුවම අපි දන්නවා පොදු හරය ගන්න පුළුවන් p ධන 1 වතාවක් p ධන 2. එහෙනම් වම් අත පැත්තේ ප්‍රකාශනය p වරක් p ධන 2 විදිහට එනවා. දකුණු පැත්තේ එකට එකතු වෙන එකක්. එහෙනම් මෙයාව සුළු කරපුවම මට එනවා p වර්ග ධන 2යි p ධන 1. මෙයාව ලියන්න පුළුවන් p ධන 1 සම්පූර්ණ වර්ගය කියලා. එහෙනම් මෙයාව තව දුරටත් සුළු කරගෙන යනවා. මෙයා කැපෙනවා. අවසාන උත්තරේ එනවා p ධන 1 බෙදීම p ධන 2 කියලා. හැබැයි මට මේ දීලා තියෙන මේ හැඩය පෙන්වන්න ඕනේ. එහෙනම් මේ
n ඇවිල්ලා තියෙන හැම තැනකටම මේ ප්‍රකාශනයේදී මෙතනදී p ධන 1 ඇවිල්ලා තියෙනවා කියලා පෙන්වන්න ඕනේ. එහෙනම් මට මේක මෙහෙම වෙන් කරගන්න පුළුවන්. p ධන 1 බෙදීම p ධන 1 බෙදීම මේ p ධන 2 කියන එක මට ලිය හැකි p ධන 1 වතාවක් ධන 1 මේ n වෙනුවට දැන් මෙතෙන්ට ඇවිල්ලා තියෙන p ධන 1. හරිනේ? ධන 1. මේ හැඩය ඇවිල්ලා තියෙනවා. එහෙනම් මට කියන්න පුළුවන් මොකද්ද? එම නිසා n සමානයි p ධන 1ට ප්‍රතිඵලය සත්‍යයි. අපි පෙන්වනවා හැබැයි මේ ගාන හදලා ඉවර නැහැ. එතකොට මේකේ තව පියවරක් තියෙනවා. මෙන්න මේ අවසාන ලියන පියවරට සාමාන්‍යයෙන් හැම වෙලාවෙම ලකුණු 5ක් හම්බ වෙනවා. එතකොට අවසාන ලියන්න ඕනේ n n සමානයි 1ට ප්‍රතිඵලය සත්‍ය වේ. n සමානයි p ට ප්‍රතිඵලය සත්‍යයි උපකල්පනය කර විට ගණිතබ්බ්‍යෝහන මූලධර්මය ඇසුරෙන් සියලු n අයත් z ධන සඳහා ප්‍රතිඵලය සත්‍ය වේ කියලා ලියන්න ඕනේ. මේක ලියන එක අනිවාර්යයි. මේ පදේ ලියන එක අවසාන වාක්‍යය. එතකොට ඔයාලට මේකේ ලකුණු හම්බෙන්නේ සාමාන්‍යයෙන් n සමානයි 1ට මේකේ ප්‍රතිඵලය සත්‍යයි කියලා ලියනකොට ඒ කියන්නේ වම් අත පැත්තත් දකුණු අත පැත්තත් එකමගේ එනවා කියලා එක පෙන්නලා මේ n සමානයි 1ට ප්‍රතිඵලය සත්‍යයි කියලා පෙන්වනාට ලකුණු 5යි මේ කොටසට. ඊට පස්සේ n සමානයි p ට ප්‍රතිඵලය සත්‍යයි උපකල්පනය කරනවා කියලා ලියලා මෙන්න මේ ඊට අදාළ ප්‍රකාශනය ලියා ගන්නවට ලකුණු 5යි. ඊට පස්සේ n සමානයි p ධන 1ට ප්‍රතිඵලය සත්‍යයි උපකල්පනය කරද්දී මේකට අදාළ පදේ ලියලා පද p ප්‍රමාණයකට p ධන 1 වෙනි පදය එකතු වෙන අවස්ථාවට එනකම් මේ ප්‍රකාශන ලියනවට ලකුණු 5යි. ඊට පස්සේ සුළු කරලා ඔයා මෙන්න මේක මේ හැඩේ මෙතන පෙන්නනවට ලකුණු 5යි. අවසානයේ මේ වාක්‍ය ලියනවට ලකුණු 5යි. එතකොට මේ වාක්‍ය ලියද්දී අනිවාර්යයෙන්ම ගණිත අභ්‍යුහන මූලධර්මයේ ඇසුරෙන් කියන එක තියෙන්න ඕනේ. n අයත් z ධන සඳහා තියෙන්න ඕනේ. n සමානයි p ට ප්‍රතිඵලය සත්‍ය උපකල්පනය කරනවා කියන එක මේකෙදී ඇතුළත් වෙන්න ඕනේ. ඔන්න ඔය විදිහට තමයි මෙතන ලකුණු 25 හැදෙන්නේ. හරි අපි යමු ඊළඟ ගාන බලමු.